ලෝකයේ පුරා ඉන්න කුරුල්ලන් අතරින් අපේ පුංචි ශ්‍රී ලංකාව කියන්නේ ඉතාමත් දුර්ලභ අතිශය වර්ණවත් පක්ෂීන් රැසකට උරුමකම් කියන ස්වභාවික පාරාදීසයක්. අපේ රටට විතරක් ආවේනික වුණු කුරුල්ලන් වගේම සුන්දර පක්ෂීන් රැසක්ම අපේ වනාන්තරවල ජීවත් වෙනවා. අද අපි බලමු ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන අලංකාරම කුරුල්ලන් 10 දෙනා සහ උන්ගේ තියෙන විශේෂත්වයන් මොනවද කියලා. සිංහරාජ ගිරිමලියා ශ්‍රී ලංකාවට විතරක් ආවේනික මේ කුරුල්ලාගේ තද නිල් සහ තද රතු වර්ණ සංයෝජනය හරිම මනස්කාන්තයි. ප්‍රධාන වශයෙන්ම සිංහරාජයේ වැසි වනාන්තර ආශ්‍රිතව දැක ගන්න ලැබෙන මොවුන් තමන්ගේ සිරුරේ තියෙන වර්ණවත් බව නිසාම පරිසරයේ කැපී පෙනෙන පක්ෂියෙක් වෙනවා. මීළඟට අපි කතා කරන්න යන්නේ වලි කුකුලා ගැන. අපේ රටේ ජාතික පක්ෂියා විදිහටද වලි කුකුලා නම් කරලා තියෙනවා. ඉතාමත් ගාම්භීර පෙනුමක් තියෙන පක්ෂියෙක් වන අතර මෙම පක්ෂියාගේ හිස සහ කර වටා පැතිරුණු දීප්තිමත් රතු සහ කහ නිල් වර්ණ රටාව නිසා මොහු වනාන්තරය ඇතුලේ හරිම ලස්සනට කැපී පෙනෙන පක්ෂියෙක් වෙලා තියෙනවා. මීළඟට අපි කතා කරන්න යන්නේ ගිරා මලික්තා ගැන. ගසක අත්තක අනිත් පැත්තට එල්ලිලා සිටින්න තියෙන අපූරු හැකියාව නිසාම මොවුන් හරිම ජනප්‍රියයි. තද කොළ පැහැති සිරුරක් හිස මත සහ පිටුපස තද රතු පැහැ වර්ණය තියෙන මේ පුංචි ගිරවා ලංකාවේ ඉන්න ඉතාමත් ලස්සන පක්ෂියෙක්. මීළඟට අපි කතා කරන්න යන්නේ කහ කොණ්ඩයා ගැන. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ සීතල පරිසරයේ විතරක් දක්නට ලැබෙන මොවුන්ගේ විශේෂත්වය තමයි කන් දෙක දෙපස පිහිටා තිබෙන දීප්තිමත් කහ පැහැති ලස්සන ඉරි දෙක. මොවුන්ගේ ගීතවත් හඬ සුන්දර කඳුකරයට එකතු කරන්නේ තවත් ලොකු සුන්දරත්වයක්. මීළඟට අපි කතා කරන්න යන්නේ මල් කොට්ටෝරුවා ගැන. හිස මුදුනේ තද රත පැහැයකුත් සිරුර පුරා තද කොළ පැහැයකුත් තියෙන මේ පුංචි කුරුල්ලා ගස්වල බෙනයක් හාරන ආකාරය හරිම ලස්සන දසුණක්. ගස්වල බෙන ඇතුළේ ජීවත් වෙන මොවුන් අපේ ගෙවතු ආශ්‍රිතවත් නිතරම දකින්න පුළුවන් සත්ව කොට්ටාශයක්. මීළඟට අපි කතා කරන්න යන්නේ රජ පිළිහුඩුවා ගැන. දිලිසෙන තද නිල් සහ තැඹිලි පැහැයෙන් හැඩවුණු මොවුන් දියපාරවල් අසල සිටින විට එය අලංකාර දසුණක්. වතුර යට ඉන්න පුංචි මාළුවෙක් වුණත් ඇසපිය හෙළන සැනෙන් ඩැහැ ගන්න තරම් දක්ෂ විලෝපිකයෙක් විදිහටත් මොවුන් හඳුන්වන්න පුළුවන්. මීළඟට අපි කතා කරන්න යන්නේ රතු දෙමලිච්චා ගැන. නම රතු වුණාට මොවුන්ගේ හොටය සහ පාදය පිහිටන්නේ දීප්තිමත් තැඹිලි පාටකින්. සෑම විටම රංචු පිටින් එකතු වෙලා කෑ ගසමින් ගැවසෙන මෙම පක්ෂීන් හරිම ක්‍රියාශීලී. වනාන්තරයට ලොකු ජීවයක් දෙන පක්ෂීන් විශේෂයක් විදිහටත් මොවුන් හැඳින්විය හැකියි. මීළඟට අපි කතා කරන්න යන්නේ කඳුකර මල් කුරුල්ලා ගැන. ගස් අතර ඉතාමත් වේගයෙන් පියඹා යන විවිධ වර්ණ රටාවලින් පිරුණු මොවුන් ලංකාවේ ඉන්න පුංචි වගේම අතිශයින්ම අලංකාර කුරුල්ලෙක් ලෙස හැඳින්විය හැකියි. මල් වලින් පැන්වීම තමයි මොවුන්ගේ ප්‍රධාන ජීවන රටාව වී තියෙන්නේ. මීළඟට අපි කතා කරන්න යන්නේ සුදු රෙදි හොරා ගැන. දිගු සුදු පැහැති සුරංගනා වලිගයක් තියෙන මොවුන් අහසේ පියඹා යද්දී පෙනෙන්නේ රාජකීය පෙනුමක්. අහසේ පියඹන අතරතුර කුඩා මැස්සන් වැනි සතුන් අල්ලගන්න මොවුන්ට තියෙන්නේ හැකියාව හරිම පුදුමාකාරයි. මීළඟට අපි කතා කරන්න යන්නේ මොනරා ගැන. ලංකාවේ දකින්න ලැබෙන විශාලතම සහ වර්ණවත්ම පක්ෂියා ලෙස මෙම පක්ෂියා හැඳින්විය හැක. තමන්ගේ අලංකාරවත් පිල් විහිදා නටන මොණිරෙකුගේ දසුන කියන්නේ අපේ සොබා දහමේ තියෙන ඉතාමත් අලංකාර දසුනක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ලස්සන කුරුල්ලෝ 10 අතරින් ඔයාගේ හිත වැඩියෙන්ම ගත්තේ කවුද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යමුද බලන්න. මේ වගේ ලංකාවේ ස්වභාව ධර්මය ගැන වීඩියෝ තවත් බලන්න කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනතුරු මගේ රත්තරන් යාළුව හැමෝටම
තෙරුවන් සරණයි.